බිංචුන් එකේ හරියට watermelon, හරියට ice, a lot of ice. It's very horrible to drink. No, very horrible. අනේ මේ පච්ච ඉන්ෆ්ලුවෙන්සර්ස් ලා කියන ඒවා ඔයගලන් අහන්න එපා. ඉතින් වඩේ එකක් කෑවොත් ඌ ඉන්ෆ්ලුවෙන්සර් වෙලා. හරිද? ඌ කන මචං අද මං ආවේ වඩේ එකක් කන හරියට ආයි වඩේ එක. ප්ලීස් එපා අපිට ඔයගලන්ගේ ඉන්ෆ්ලුවෙන්සර්ස් ඕනේ නැහැ. හරිද? ඒක නෙමෙයි අද අපි කතා කරන්න ආවේ. right? so මේ බින්චුන් සීන් එක. දැන් බින්චුන් එකේ ලොකු ටොක්ස් ආන මිනිස්සු හොඳට බින්චුන් එකට බනිනවා. මම නම් බින්චුන් එකට කැමතියි. සුපිරි බ්‍රෑන්ඩ් එකක් හොඳට හිතලා බලලා මොලෙන් ගහපු බ්‍රෑන්ඩ් එකක් සාර්ථක වෙන්න හදනකොට කොහොමද ඉතින් වල කපන සෙට් එකක් ඉන්නේ රයිට් හොඳ සාර්ථක බ්‍රෑන්ඩ් එකක් නමුත් ඕගලන් ඔය අයිස් කතා කියන සෙට් එකේ ඉන්නවනේ අයිස් වැජි මෙයා බින්චුන්ගේ only අයිස් මෙයා කියන සෙට් එකේ ඉන්නවනේ මම ඕගලන්ට කියන්නේ ඕගලන් දන්නවද ඉස්සර අපි 1800ක් ගෙවුවා කියලා බබල් ටී එකකට. ඔයගලන් දැන් මතකද ඔයගලන්ට? රයිට් අපි රස කර බිව්වේ අර ජරා බබල් ටී එක. මතකයි හැව්ලොක් මෝල් එකේ එක තැනක් තියෙනවා 1800ක් දීලා ගත්ත මයිලෝ මල ජරා බබල් ටී එකක්. එදා තමයි මට තේරුනේ මම නිකන් මම කිව්වා දෙවියන් වහන්සේට කිව්වා දෙවියන් වහන්සේ බින්චුන් කියලා එකක් මේ ලංකාවට ගේන්න කියලා. රයිට් දැන් බින්චුන් ඇවිල්ලා ඒ අපිට ජරා වැඩ කරපු සෙට් එකටම දුන්නා දුවන්න. හරි. බබල් ටී ගැන කතා කරන මම ෆුඩ් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නෙමෙයි අර සිරා කාලා මෙහෙම කරන්නේ නෙමෙයි මම එහෙම නෙමෙයි මම කතා කරන්න ආවේ ඔය බින්චුන්ගේ සර්විස් එක ගැන සිම්පල් සමෝසා සර්විස් එකක් තියෙන්නේ ලොකු ටොක්ස් නෑ ලොකු සර්විස් උත් නෑ එච්චර ගණන් ගන්නෙත් නෑ අපිට ඕනෙත් නෑ දෙයියේ රුපියල් 250කට බබල් ටී එකක් දෙනකොට කිරිතේ එකක් බබල් සුප් දාලා 250 300ට දෙනකොට රයිට් මොකටද කතා කරන්න ඕනේ නෑ ස්ටීව් ජොබ්ස් ගෙදරින් ගෙදරට ගිහලා හලෝ මචං අපි ඇපල් විකුණනවා මචං ඇපල් කියලා ෆෝන් එකක් තියෙනවා ඇයි මොකද ප්‍රොඩක්ට් එක එච්චරට සුපිරි මිනිහා විකුණන්නේ නෑ ඕන්නම් ඇවිල්ලා අපේ 250 ජූස් එක බීපන් නැත්තම් 1800ක් දීලා බීපන් මියව් උන් ඔකට කියන්නේ සිම්පල් සර්විස් කියලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳ නම් සිම්පල් සර්විස් එකක් දුන්නත් ඇති රයිට් නමුත් මෙහෙමයි ඒගොල්ලන්ට පොඩ්ඩක් ඕන hina වෙන්න පුළුවන් මනුස්සකමට ඕන පොඩ්ඩක් hina වෙලා මෙහෙම කියලා ඒ කියන්නේ මම සමහර තැන්වල දැකලා තියෙනවා ගොඩාක් වැඩ තැන්වල hina වෙලා ෆන් එකේ වැඩ කරනවා මචං 1 minute මචං එන්න එහෙම concept එකක් හැදුවා නම් බින්චුන් එක මාර නැගලයි කියලා මට හිතෙනවා බින්චුගේ ප්‍රොඩක්ට් එක good ගණන් මරු service එක චූටක් ඔයිට වැඩි කරා නම් අම්මා බින්චුන් will be the chumbing හරිද chumbing so මම කියන්නේ basic එකට ඇතුළේ හලෝ මචං හරිගුණ හරිගත් කියලා ඊට පස්සේ ආවම thank you so much මචං කියලා at least two step customer service එකක් තිබුණොත් මං හිතන්නේ ඔය brand එකට ලොකු තැනකට යන්න පුළුවන් කරේ නැත්තම් ඒත් ඔය brand එකට ලොකු තැනකට යන්න පුළුවන් මොකද product එක හොඳයි so අර ඉන්ෆ්ලුවෙන්සර්ස් මම කියන්නේ ඕගලන්ගේ ඔපිනියන් එක very important ඕගලන්ට ඕගලන්ගේ ෆැමිලිස් වලටයි අපි බින්චුන් බොනවා පැලෙන්න බොනවා අඩිය නැති වෙන්න හම්බුනවා මොකද ඒක අර අයිස් ටික ඉතුරුනා මාර ෆන් මම ළඟදී ඒක බීලා ඉවරලා පෙරරන් සන්සගේ අයිස් කොෆි එකක් දාලා අයිම බියෝ බබල්ස් එක right මාර ෆන් right so thank you